එක මේ දරුවෙකු මට මුණ ගැහුණා නගරයේදී. ඉතින් මම ඇහුවා පුතා මේ කොහොමද කතා කරලා මේ පුතා භාවනා කරන්න කැමති නැද්ද? අපෝ නෑ කිව්වා. ඒ කියපු විදිහ තුල තිබ්බේ හරීම මේ අසුබ දර්ශනයක් භාවනාවට. මම ඇයි පුතේ? අපේ තාත්තත් භාවනා කරනවනේ. ඒතර මන්ට තේරුණා මොකක් හරි මෙතන අප්සෙට් එකක් තියෙනවා. මම ඇහුවට එහෙමට ඇයි පුතේ මොකද්ද? නෑ අපේ තාත්තා හරි හොඳයි. හරිම හොඳයි. මටත් ආදරෙයි, අම්මටත් ආදරෙයි. තාත්තා ගෙදර එනකල් අපි හරි ආශාවෙන් බලන් ඉන්නේ. හැබැයි භාවනා කරන වෙලාවට මායි අම්මයි දෙන්නම ඉන්නේ මිදුලේ. ඒ වෙලාවට තාත්තා අමුතුම කෙනෙක්. වෙනදා අපි කතා කරාට, හයියෙන් දොරක් ඇරියට වැහුවට, රේඩියෝ එක ඇහුවට තාත්තා කිසිම දෙයක් කියන්නේ. හැබැයි භාවනා කරන වෙලාවට අපි නික ඇවිද්දත් තාත්තට හරියට තරහ එනවා. ඉතින් තාත්තා භාවනා කරන වෙලාවට අපි දෙන්නම වෙවුල තමයි ඉන්නේ. ඉතින් දැන් බලන්න ඒ වගේ පුතෙක් කවදාවත් භාවනා කරන එකක් නැහැ. ඒ ලැබෙන මේ භාවනාව පිළිබඳව දෙන චිත්‍රය ඊටාම පටුයි, ඒ වගේම මේ වැරදි. දැන් ওই භාවනාවේ මේ අපේ හාමුදුරුවෝ මුලින්ම ඒ කාරණේ මතු කරා තියෙන වැදගත්ම කාරණා 4ක් තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. දැන් අපි භාවනාවේ මුලින්ම පටන් ගන්න හදනවා බොහෝම ඉහළින් ඔබතුමා කිව්වාගේ මාර්ගඵල සෝවාන්. දැන් ඊට කලින් මේ මෛත්‍රිය තියෙන්නට ඕන. ඒතර මෛත්‍රිය නැති කෙනෙකුට ඉන් එහාට යන්න බෑ. මොකද තමන්ට මෛත්‍රිය තියෙන කෙනෙක් තමයි තමන්ගේ දුක නැති කරගන්න උත්සාහ කරන්නේ. ඒතර මෛත්‍රිය කිසියම් අවස්ථාවක තමන් කෙරෙහි ඇති වෙනවද? ඒ බඳු මෛත්‍රියක් අනිත් අය කෙරෙහිත් ඇති වෙන්නට ඕන, ඇති කරගන්නට ඕන. ඉතින් ඒක පටන් ගන්න තියෙන්නේ මෛත්‍රී භාවනාව දැන් ළඟින්ම ඉස්සෙල්ලා තමන්ගෙන්, ඊළඟට හිතවත් අයගෙන්. එතකොට තමන්ගෙම අම්මා තාත්තගෙන්, තමන්ගෙම ළමයින්ගෙන්, මහත්තයාගෙන්, නෝනාගේ ඒ විදිහට තමයි යන්නට ඕන. එතකොට අපි තුල තියෙන්නට ඕන භාවනා කරනවා නම් කලින් වට වැඩි ඉවසන්න පුළුවන් හැකියාවක්. එය මේ අනිත්‍යයට පේන්න නෙමෙයි. නමුත් ඒ තුල අපි ලොකු සහනයක් ලබනවා. ඉතින් භාවනාවෙන් අපි අපේ අසහනය වැඩි කරගන්නවා නම් තිබ්බට වැඩිය කලින් තරහ නොගිය දේවල් වලටත් දැන් තරහ එනවා නම් ඒ තරහ එමින් අපිට ආධ්‍යාත්මික පට්ටම් ලියා ගන්නවා නම් එය Tamanටම කරගන්න අපරාධයක්. එයින් අපි අනිත්‍යයටත් දෙන්නේ වැරදි ආදර්ශයක්. දැන් කමඨහන, කර්මස්ථාන, කම්මට්ටාන මේ වචනවල තේරුම තමයි මේ ක්‍රියා කරන තැන කියන එක. දැන් කර්මාන්ත ශාලාව කියන්නේ ඒ වගේ සමීපාර්ථයක් ඔය කර්මස්ථාන කියන එකේ තියෙන්නේ. එතකොට මේ අපේ මනස හොඳට ක්‍රියා කරන රිද්මය මොකද්ද? එහෙම නැත්නම් මේ මනස හොඳට නිවැරදිව වඩාත් ඵලදායීව Tamanටත් අනුන්ටත් දුකක් හදා නොදෙන විදිහට මේ හිත කොහොමද ක්‍රියා කරන්නේ? කොතනින්ද පටන් ගන්න ඕනේ? අන්නේ තැන. ඒ තැන මොකද්ද කියන එක අඳුනා ගන්නට ඕනේ. අපි වැරදි තැනකින් පටන් ගත්තොත් ඒ බලාපොරොත්තු වෙන අරමුණට යන්න බැරි වෙනවා. ඉතින් ඒ පිළිබඳ ඕනේ තරම් උදාහරණ තියෙනවා ධර්මයේත් මේ අද සමාජයේත්. ඉතින් ඒ නිසා තමයි ඔබතුමා කිව්වර හොඳට ඉන්න කෙනෙක් භාවනාවට ගිහිල්ලා එනකොට මානසික රෝගියෙක් වෙලා එන්න පුළුවන් කියලා. දැන් මේ එතෙන්දි මටම පුළුවන් නම් මගේ හිත අඳුනගන්න මා කොතනින්ද පටන් ගන්න ඕනේ? මගේ මානසික මට්ටම කොහොමද? මට හුඟක් තරහ යන කෙනෙක්ද? එහෙම නැත්නම් මේ අවුල් වෙච්ච කෙනෙක්ද? මා හුඟක් තර්ක විතර්ක වලට නැඹුරු වෙච්ච කෙනෙක්ද? දැන් එහෙම මටම මාව විශ්ලේෂණය කරලා අඳුනගන්න පුළුවන් නම් පටන් ගන්න තැන හොයාගන්න පුළුවන්. හැබැයි මට එහෙම ශක්තියක් නැතිනම් ඉතින් අන්න එතෙන්දී අවශ්‍ය වෙනවා කිසියම් උපදේශනයක්. ඒතර උපදේශකවරයා කියන්නේ වට්ටෝරු දෙන කෙනෙක් නොවිය යුතුයි. ඒ එක පුදුමක සමූහයක් වශයෙන් කරන්න බැරි ඒකයි. දැන් මේ වගේ මාධ්‍යයක් තුලින් හරි භාවනා ක්‍රමයක් හඳුන්වා දෙන්න අමාරුයි. මොකද මේ බලන්නේ කවුද, අහන්නේ කවුද හරියට දන්නේ නැහැ. එතකොට මේ මූලික වශයෙන්ම මේ පුද්ගලයාගේ මනස, චර්යාව, කායික ස්වභාවය, සංස්කෘතිය ඒ සියල්ල හරියට අඳුනාගෙන
කිසියම් උපදේශනයක් දෙන්න ඕනේ. එතකොට එතනදී ඔය 40කට සීමා වෙන්නේ නැහැ. දැන් අපි පිළිගන්නවා 84000ක් ධර්මස්කන්ධය. ඉතින් ඒ කියන්නේ 84000ක් කර්මස්ථාන. ඉතින් ඒ නිසා මේ බොහොම නිදහසේ ස්වාධීනව කරන්න පුළුවන් දෙයක් හරියට අඳුනාගත්තොත්. මෛත්‍රී භාවනාව වැනි භාවනාවක් නම් පොදුවේ සමහරට කරන්න පුළුවන් වෙයි. පොදුවේ කාටත් මෛත්‍රිය අදාළ වෙන නිසා. ඔව්. නෑ ඕනෑම භාවනා ක්‍රමයක් අසන්ත කාටත් කරන්න පුළුවන්. ඒකට මේකද මෙතන දෙකක් තියෙනවා වෙන් කරගන්න භාවනාව සහ භාවනා ක්‍රමය. දැන් භාවනාව කියන්නේ වැඩිම. එතකොට අපි හිතමු මෛත්‍රී කියලා. එතකොට මෛත්‍රී භාවනාව කියන්නේ මෛත්‍රිය වැඩිම. හැබැයි මෛත්‍රී භාවනාව මෛත්‍රිය වඩන්න ක්‍රම ඕනේ තරම් තියෙන්න පුළුවන්. එතකොට ක්‍රමයක් ගත්තොත් එය ගැලපෙන්නේ සීමිත පිරිසකට. ඒතර ඒ පිරිසට නොගැලපෙනවා නම් තව ක්‍රමයක් හදන්නට ඕනේ. හැබැයි ඔක්කොම මෛත්‍රී භාවනාව තමයි. හැබැයි කරන පිළිවෙලවල් වෙනස්. විශේෂයෙන් දැන් බොහෝම තරහ යන කෙනෙකුට අපි කිව්වොත් මෛත්‍රී කරන්න අපහසුයි. එහෙම නැත්නම් මුලින්ම හතුරෙකුට මෛත්‍රී කරන්න කිව්වොත් කරන්න ලේසි නෑ. ඉතින් අපි හැබැයි කියන්නේ තරහ යනවා නම් මෛත්‍රී භාවනාව කරන්න. එතකොට අපි දන්නවා අපේම හැඟීමකට විරුද්ධව අපි අපේම මනස තුල අරගලයක් පටන් ගත්තොත් එතනදී ලොකු බෙදීමක් සිද්ධ වෙනවා අපේම හිතේ. ඒක ලේසි නෑ. ඉතින් බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවක මේ සරියුත් ස්වාමීන් වහන්සේ කමඨහනක් දුන්නා මේ අසුභ භාවනාව කරන්න කියලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට. ඉතින් හරි ගියේ නෑ. පස්සේ බුදුහාඳුරු එයාට මේ ඒ ස්වාමීන් වහන්සේට රත්තරන් නෙළුම් මල ගැන භාවනා කරන්න කිව්වා. ඉතින් හිත එකඟ වුණා. මොකද කාලයක් තිස්සේ බොහොම මේ సౌందర్యාත්මකව ලස්සන දේවල් එක්ක ජීවත් වෙච්ච මනසක් ඒ ස්වාමීන් වහන්සේට තිබිති. ඒ බඳු මනසක්කට ප්‍රතිවිරුද්ධ අරමුණක දීලා හිත එකඟ කරන්න කිව්වට වෙන්නේ නැහැ. ඒ මනස යන ගලාගෙන යන රිද්මේම පාවිච්චි කරන්නට ඕනේ ආපහු හරවන්න. හරියට වාහනයක් වේගෙන් අපිටම අවුරුදු ගාණක් එකම පැත්තකට ගියා යන පැත්ත වැරදි. ඉතින් දැනගත්ත මොහොතේම ආපහු හැරෙවොත් U-turn එකක් අරගෙන මොකද වෙන්නේ? ඉතින් එතකොට වැරදි නම් ටික හරවන්න ඕනේ. හැබැයි බලන් ඉන්න කෙනෙකුට පේන්නේ තාම එයා යන්නේ ගිය පැත්තටම. නෑ දැන් එයා ආපහු යෑමේ චේතනාව තියෙන්නේ. ටික හරෙවුවොත් දවසක ආපහු හැරුණු කෙනෙක් බවට පත් වෙයි. දීපල් සූර්යරච්චි මහත්මයා මම හිතන්නේ අපි මේ අද සාකච්ඡාවෙන් ගොඩක් උත්සාහ කරේ මේ ප්‍රායෝගිකව නෑ. ඒතර මම හිතන්නේ මෙතෙන්දී අර මේ වචනේම ආපහු අපේ තියෙනවා අදහසක් මේ ජීවිතය සහ භාවනාව කියලා අපි අහන කියනකොටම අපිට නිකන් හිතෙනවා මේක දෙකක් කියලා. මේක දෙකක් නෙමෙයි එකක් කියන එක තමයි දැන් අපි මේ අදහස් වලින් ආවේ. දෙවෙනි කාරණේ තමයි මෙතෙන්දී අපි මතුවෙච්ච මේක මේ පටන් ගන්න ඕනේ කොතනද කියන එක. පටන් ගන්න ඕනේ තැන තමයි මෙතන. ඒ කියන්නේ මේ දැන් ඉන්න මම. දැන් මෙතෙන්දී අපිට ගොඩක් වෙලාවට තියෙන දෙයක් තමයි මේ නිරන්තරව අපේ හිතේ තියෙනවා මේ නිතරම සිද්ධ වෙන කතා බහක්. මෙන්න මේ කතා බහ දිහා අහගෙන හිටියොත් එක වෙලාවක ඔය කතා බහ ටික වෙලාවකට නතර වෙනවා. හැබැයි නතර වෙච්ච ගමන් ආපහු හිත කියනවා දැන් කතා කරන්නේ නැහැ කියලා. අර එක හාමුදුරුවෝ තුන්දෙනෙක් මේ භාවනා කරන තැනක වාඩි වෙලා ඉටිපන්දන් තුනක් පත්තු කරගෙන හිටියලු. ඒ පාර කිව්වලු අපි දැන් මේ ඉටිපන්දම පත්තු කරගෙන ඉන්නවා. දැන් කවුරුත් කතා කරන්නේ නැහැ. ඉන්නකොට ඉටිපන්දම නිවුණා. එක හාමුදුරුවෝ කෙනෙක් කිව්වා ඉටිපන්දම නිවුණානේ කියලා. ඊළඟ දෙවෙනි කෙනා කිව්වා කතා කරන්න එපා අපි මේ කතා කරන්නේ නැතුව ඉන්නේ. ඒතර තුන්වෙනි කෙනා කිව්වා ඔය දෙන්නම කතා කරානේ. ඔන්න ඕක තමයි වෙන්නේ. ඉතින් මේක හරි ලස්සනයි. ඉතින් ඒකින්ද මේක උත්සාහ කරනවා අපි කර යනවා. ඒ උත්සාහය කිරීමම තමයි මේකේ මේ දේ. ඉතින් ඒ කියන්නේ ඒක අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට මේකේ බොහොම විනෝදයෙන් කරගන්න පුළුවන් දෙයක්. මොකද අපේ හැටි අපිටම අහු වෙනවා. එතකොට ඉතින් මේ ටිකක් නිරූපාහිනී වලනාගේ තමයි. හොඳයි. අපේ මාතෘකාව භාවනාව සහ ජීවිතය. භාවනාව පිළිබඳව අපේ සමාජයේ විවිධ අදහස් තියෙනවා වෙන්න පුළුවන්. මේක ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. විවිධ ක්‍රමවේද තියෙනවා වෙන්න පුළුවන්. විවිධාකාරයේ ගුරුවරු ඉන්නවා වෙන්න පුළුවන්. සමාජයේ ආධ්‍යාත්මික සුවතාව වෙනුවෙන් කැපවුණු
ජීවිත කාලයම කැප කළ ස්වාමින් වහන්සේලා ගුරුවරුන් ඉන්නවා. අපි ඒ අයට ස්තුතිය පළ කරනවා, ගෞරවය පළ කරනවා. අද දොරමඩලාවෙන් අපි භාවනාව සහ ජීවිතය පිළිබඳව එක්තරා ප්‍රවේශයකින් කතා බහ කළා. තවත් අදහස් ඇති. මේක බොහොම පුළුල් මාතෘකාවක්. තව බොහොම දේවල් තියෙනවා කතා බහ කරන්නට. අපේ වැඩසටහනට වැඩම කරලා මේ වැඩසටහන පෝෂණය කරන විශාල දායකත්වයක් ලබා දුන්නා පූජ්‍යපාද ඕලන්දේ ආනන්ද ස්වාමින් වහන්සේ පාගොඩ භාවනා මධ්‍යස්ථානයේ වහන්සේට අපේ নমස්කාර පූර්වක ප්‍රණාමය ස්වාධීන රූපවාහිනී සේවෙනුවෙන් මා පුද කරන්නට කැමැතියි. ඒ වගේම නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ උපදේශක උපුල් නිශාන්ත ගමගේ මහත්මයා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. කල්මනා කරන උපදේශක දීපාල් සූර්යරච්චි මහත්මයා ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. නැවතත් දොරමඩලාවකින් හම්බෙනතුරු සමු ගන්නවා. බොහොම ස්තුතියි.